රුහුණු රට මාතොට මිනි කිරුලවන් දූරදර්ශී විදර්ශී මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙන් විද්‍යාස්ථානය 1934 දී උත්තුංග පරමාර්ථ පෙරදැරිව නිස්සරණාධ්‍යාසින් යුතුව පරම පූජනීය වූ කඩවැත්තුව ශ්‍රී නිවාස නායක සාමීන්ද්‍රයන් විසින් ආරම්භ කෙරුණකි. විනයදර ධර්මදර සුපේශල ශික්ෂාකාමී බුදුපුතුන් දැයට තිලින කිරීමේ පරමාත්‍යාශය මුදුන් පමුණුවාගත් උන්වහන්සේ මෙම පිරිවෙන දකුණුලක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ පින්බිම බවට පත් කිරීමට වැඩි කලක් ගත වූයේ නැත. පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය යන විෂයන් හැදෑරීමට සුදුසුම පිරිවෙන බවට දකුණුලක කීර්තිරාව පැතිර යන්නේ මෙහිදීය. ශ්‍රී සුදර්ශි විද්‍යායතනයේ වර්තමාන අභිවෘද්ධිය මුළුමනින්ම සනිටුහන් වන්නේ මාතර හම්බන්තර දිදිශාවේ උපප්‍රධාන සංඝනායක මාතර ශ්‍රී සුදර්ශි වෙහෙරේ විහාරාධීශ්වර අති පූජනීය ශාස්ත්‍රපති හෙල්ලල පුඤ්ඤසිරි සාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙනි. උන්වහන්සේගේ දැක්ම පුළුල් වැඩපිළිවෙල හමුවේ සුදර්ශි පිරිවෙනට අවශ්‍ය සියලුම අංග උපාංග මෙහිලා එකතු විය. දෙමහල් ශාලා 3ක් පන්ති කාමර වශයෙන් ශිෂ්‍යයන්ට මෙහිලා තිලින වේ. වටිනා පුස්තකයන්ගෙන් සමන්විත පිරිවෙනෙහි හදවත බඳු පුස්තකාලය සුවාසක් විද්‍යාර්ථීන්ගේ දැනුම් පිපාසය සංසිඳුවාලන තෝතැන්න විය. වායු සමීකරණය කරන ලද පරිගණක ඒකකය නවලොව දැනුම හඹා යාමට සුදර්ශි විදු මාතාවගේ සුධාරකයන් ලැබූ තවත් භාග්‍යයකි. ශ්‍රී සුදර්ශි පින්බිම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට විශ්වවිද්‍යාල වරම් හිමි කර දෙන විද්‍යාස්ථානයක් පමණක් නොව එම හිමිවරුන් බණදාම් පුරුදු පුහුණු කරවන තේරවාදී නිර්මල බුදුදහම අනාගතයට දායාද කරන බෞද්ධ මධ්‍යස්ථානයකි. ඉගෙනුම් උපකාරවලින් සමන්විත ඉගෙනුමට සුදුසුම මානසික වටපිටාවක් ගොඩනගන පාරිසරික තත්ත්වයන්ගෙන් හෙබි නගරය මැදේ පිහිටි සුදර්ශි පිරිවෙන නවීන පන්ති කාමරයන්ගෙන්ද සමන්විතය. නිරන්තර බණ පුහුණුවේ සතිමත් බව දානමය පුණ්‍යක්‍රියා රැසක් හමුවේ විනයදර වූ සුසිල්වත් භික්ෂුවක් නිර්මාණය කිරීමේ මහඟු සේවාවක්ද ඉටු කරමින් සිටී. ශ්‍රී සුදර්ශි විදුබිමෙන් ලොවට තිලින වූ මහා පඬිරුවන් 10000 ගණනක් අතුරෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය දිවියාගා යසස්සිනා හිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නා උටුන්නේ විමල ඥාන හිමි, කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණකේ ගමගේ, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මොරකන්දේගොඩ අරියවංශ හිමි, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වටරක්ගොඩ සුමන හිමි, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
බාහිර කතිකාචාර්ය ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ පාලි කතිකාචාර්ය දෑරංගල කුසල ඥාන හිමි. යනාදී මිනිරුවන් දැයට තිලින කළ ශ්‍රී සුදර්ශි විදු මාතාව වත්මන තුල නව කීර්ති ഘോഷය තව තවත් රැව් පිළිරැව් නන්වමින් සිටී. විභාග ඉලක්ක කර ගනිමින් විෂය පෝෂණය කිරීම උදෙසා සම්මන්ත්‍රණ මාලාවක් දියත් කරමින් ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කිරීම මෙහිලා සුවිශේෂී වේ. ඒ සඳහා විෂය දැනුමින් පරිපූර්ණ සම්පත් යොදා ගනී. විශේෂින්ම සුදර්ශි විදු මාතාව මේසා විශිෂ්ට ප්‍රතිඵලයකට නෑකම් කියනුයේ විභාග පූර්ව පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 10කට ලියවීම හා ඒවා ඇගීම යන අකණ්ඩ ක්‍රියාවලිය මතය. සුදර්ශි උදේවරු පාසලද සුදර්ශි පිරිවනට අලුතින් එක් වූ ආලෝක ධාරාවකි. 2021 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් ඒ තුනෙහි සම්මාන 7ක් සහිත විද්‍යාර්ථීන් බුද්ධ පුත්‍රයන් 40කට අධික සංඛ්‍යාවක් එකවරම විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි කර ගනිමින් මෙහිලා කීර්තිමත් මෙහෙවරක් ඉටු කරමින් ජාතියේ බුදු පුතුන් සරසවියට වැඩම කරවන මේ පින් බිමෙහි අධ්‍යාපන පිරිවෙන්පති ධූරය ඔබවමින් වැඩියෙන් වැඩ කරන සතුටින් ඉගෙන ගන්නා පිරිවන සතුටින්ම උගන්වන පිරිවන බවට පත් කිරීමේ අනගි භවනීය පරිච්ඡේදයක් සුදර්ශි පිරිවන තුල ලියමින් සිටිනුයේ කැබැල්ල කැටියේ සුමනානන්ද හිමියන් ප්‍රධාන ඇදුරු මඩුල්ල විසිනි.